ආයුබෝවන් සුබ දවසක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2019 දෙසැම්බර් පැවැත්වන ලද ගෘහාර්ථික විද්‍යා විෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවරණ කොටස පිළිබඳව. අපි බලමු පළවෙනියට අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. පළතුරු වල අඩංගු කාබෝහයිඩ්‍රේටයක් වෙන්නේ පෙක්ටින්. සිරුරෙහි ජල තුලනය හා සම්බන්ධ ජල තුලනය හා අම්ල භස්ම තුලනය පාලනය කිරීම සඳහා ක්‍රියා කරන ඛනිජ වර්ග දෙකක් තමයි සෝඩියම් සහ පොටෑසියම්. පහත දැක්වෙන ඒවා අතුරින් අයඩීන් වල කෘත්‍යයක් වනුයේ පරිවෘත්තීය ශීඝ්‍රතාවය පාලනය කිරීමය. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ ශරීරය තුල යකඩ අවශෝෂණය පහසු කරන සංයෝග දෙකක් වනුයේ මැලික් අම්ලය සහ ලයිසීන්ය. විටමිනයක් පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දක්වලා තියෙනවා. පීකුදු හා පලා වර්ගවල බහුල වශයෙන් අඩංගු වේ. ස්නායු නාලනය වර්ධනය වීම සඳහා වැදගත් වේ. අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම නිසා ප්‍රාග්පරිණත දරූපත් ඇතිවිය හැකිය. මේ විටමිනිය වෙන්නේ ෆෝලික් අම්ලයයි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන විටමින් වර්ග දෙකකි විටමින් A සහ විටමින් E. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ විදිහට ඕගොල්ලන්ගෙන් අහලා තියෙනවා නිර්දේශිත නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහනට අනුව නිවැරදි ප්‍රකාශය මින් කුමක්ද? ගර්භණී සහ ක්ෂීරණ මව්වරුන් සඳහා යකඩ අවශ්‍යතාවය සමාන වේ. විනෝද චාරිකාවකදී දිවා ආහාරය ලෙස ගෙන යාමට වඩාත්ම සුදුසු බොජුන්පත මින් කුමක්ද? කහබත්, මස් ව්‍යංජනය, බෙදපු කජු ව්‍යංජනය, බටු මෝජු. අනිත් පිළිතුරු ඇයි අපි අයින් කරන්න කියලා ඕගොල්ලෝ හොඳට හොයලා බලන්න. කිරි හොදි වගේ කිරටු වෙලා තියෙන දේවල් නිසා, ඊළඟට සුදුසු නොවන නූඩ්ල්ස් වගේ ආහාරයක් දිවා ආහාරයට සුදුසු නොවන නිසා අපි ඒක අයින් කරනවා. අනිත් ඒවත් අයින් කරන්න හේතු බලලා හරි උත්තරේ තෝරගන්න හොඳට කියවලා. 9 වෙනි ප්‍රශ්නේ නිර්මාංශ ආහාර ගන්න අයෙකුට ඇතිවිය හැකි තත්වයක විටමින් 12 ඌනතාවය. ඊළඟට පහත දැක්වෙන පිසීමේ ක්‍රම අතුරින් අඩුම උෂ්ණත්වයක් භාවිතා වනුයේ ඉෂ්ටු කිරීමේදී නීරක්තයට හේතු වනුයේ මින් කුමන පෝෂක ඌනතාවයේද? ෆෝලික් අම්ලය සහ විටමින් C. 12 වෙනි ප්‍රශ්නේ ගලගණ්ඩය සහ තමස් අන්ධතාවය යන රෝග තත්ත්ව කෙරෙහි අවදානම අඩු කිරීමට හේතු වන ආහාරය වනුයේ මුහුදු මාළු සහ කහ පැහැති එළවලු. ඊළඟට අපි බලමු 13 වෙනි ප්‍රශ්නේ. ශාරීය මාධ්‍යයකදී පමණක් ක්‍රියා කරන ජීරණ එන්සයිම් එකේ ඇමයිලේස් ලදරු පෝෂණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා 14 වෙනි ප්‍රශ්නේදී අහලා තියෙනවා. එතකොට ඉපදී මාස 4ක කාලයක් සඳහා ප්‍රමාණවත් යකඩ සංචිතයක් සිරුර තුල ඇත. විවිධ ආහාර ද්‍රව්‍ය වල පෝෂණ අගය හා සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දක්වා ඇත. මින් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. පොල්වල සංතෘප්ත මේද අම්ල අඩංගු වේ. ඊළඟට හිස් කැලරි ආහාර ලෙස හඳුන්වන්නේ. හිස් කැලරි ආහාර කියලා කියන්නේ පෝෂ්‍ය පදාර්ථ අඩු කැලරි අගය වැඩි ආහාර වේ. ඊළඟට අපි බලමු 17 වෙනි ප්‍රශ්නය. කෝෂියෝකෝර් රෝගෙහි රෝග ලක්ෂණයකි උදරය විශාල වීම. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ යෝන්වියේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ සිසුවියක් විසින් ලියන ලද සටහනකින් උපුටාගත් කරුණු කීපයක් පහත දැක්වේ. ගැහැණු දරුවාගේ ඩිම්බ කෝෂය තුල ඩිම්බ පරිණත වීම ආරම්භ වේ. පිරිමි දරුවාගේ වෘෂණයේ මේරීමත් සමග වැඩිවියට පත්වීම සිදුවේ. ලිංගික හෝමෝන වල බලපෑම නිසා ප්‍රජනක පද්ධති ක්‍රියාකාරී වීම සිදුවේ. මේ අතුරින් අහන්නේ මේ සාවද්‍ය කරුණ. එතකොට මේ වගේ තද කළු අකුරින් මුද්‍රණය කළා ඔබට ප්‍රශ්න ලැබෙනකොට ඒ පිළිබඳ හොඳ අවධානයක් යොමු කළා තමයි පිළිතුරු තෝරන්න ඕනේ. එතකොට සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය තමයි 4 වෙනි පිළිතුර. ගර්භාෂය තුල ප්‍රජනක හෝමෝනය නිපදවීම ආරම්භ වේ. 19 යෝන් අවදියේ සංවර්ධනය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශයේ මින් කුමක්ද? මතකය, සංජානනය වැනි මානසික හැකියා වර්ධනය වේ. ගර්භණී අවදිය හා සම්බන්ධ නිවැරදි වැකිය තෝරන්න. යකඩ පරිපූර්ණය සඳහා ෆෙරස් සල්ෆේට් ලබා දෙයි. పూర్ව ප්‍රසව සංවර්ධනය පිළිබඳ නිවැරදි වැකිය මින් කුමක්ද? සංසේචනයෙන් පසු මාස 2 සිට ප්‍රසවය තෙක් කාල සීමාව භ්‍රූණ අවධිය ලෙස හැඳින්වේ. ඊළඟට අපි බලමු 22 වෙනි ප්‍රශ්නේ. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ස්‍රාවය වීම උත්තේජනය කරන හෝමෝනය කුමක්ද කියලා අහලා තිනවා. එතන හරි පිළිතුර තමයි FSH කියන පළවෙනි පිළිතුර. නැත්නම් අපි කියන සයුනිකා හෝමෝනය කියලා.
ඊළඟට 23 ගර්භණී අවධියේදී අවදානම් සාධකයක් වන සංජානීය රෝගයකි තැලිසීමියාව. ශ්‍රී ලාංකික දරුවෙකුගේ සාමාන්‍ය උපත් බර ඇතුළත් වරණය තමයි කිලෝග්‍රෑම් 2.5 ඉඳලා 3.5 දක්වා ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඊළඟට 25 වෙනි ප්‍රශ්නේ මුල් කිරි හෙවත් නවස්තන්‍ය නැත්නම් කොලෙස්ටරම් හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය. ප්‍රසවයෙන් පසු මුල් සති දෙක තුල ශ්‍රාවය වේ. MMR එන්නත ලදරුවාට ලබා දෙනු ලබන්නේ කවර වයසක් සම්පූර්ණ වූ පසුවද? මාස 12 සම්පූර්ණ වුණාට පස්සේ. ඊළඟට 27 වෙනි ප්‍රශ්නේ පළමු වසර තුල ලදරුවෙකුගේ සංවර්ධනය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථාවක අවට ශබ්දයේ කෙරෙහි අවධානය නොමැති වීම. 28 මූට්ටුවක් මැසීමේදී අනුගමනය කළ පියවර පහත දැක්වේ. රෙදි දෙපොට හොඳ පිට ඇතුළට සිටිනසේ එක මත තබා తాවකාලික මැස්මක් යෙදීම, රෙදි දෙපොට පිස්මේන්තු මැස්මෙන් මූට්ටු කිරීම, මූට්ටුව දෙපසට හරවා අද්දර නිම කිරීම. ඉහත පියවර ඇතුළත් වන මූට්ටුව වනුයේ පැතලි මූට්ටුවයි. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ මැහුම් ක්‍රම කීපයක රූප සටහන් පහත දැක්වෙනවා. මේ අතුරෙන් ගැට පිස්මේන්තු මැස්ම සහ හුරුළු කටු මැස්ම දැක්වෙන පිළිතුර තමා පිළිවෙලින් අහන්නේ. එතකොට ගැට පිස්මේන්තුව පෙන්눔 කරන්නේ B රූප සටහනෙන්. ඊළඟට හුරුළු කටු මැස්ම පෙන්නනවා C රූප සටහනෙන්. පිළිතුර තමයි B සහ C. 30 රෙදිපිලි සහ ඇඳුම් තැනීම සම්බන්ධයෙන් පහත දැක්වෙන වැකිය අතුරෙන් නිවැරදි වැකිය කුමක්ද? කර හැඩයට විකර්ණාකාර පටියක් අල්ලා එය සම්පූර්ණයෙන්ම නොපිට හරවා මැසීම පෝරු වාටිය වේ. ඊළඟට 31 වෙනි ප්‍රශ්නේ සිසු සටහනකින් උපුටාගත් වැකි කීපයක් පහත දැක්වේ. මින් නිවැරදි වැකිය තෝරන්න. සන්නාලි වාටි මැස්මේදී මැස්ම අතර ඇති